නිවාඩුවට ගෙදර ආපු දවසේ මම රසම රස බත් එකක් හදලා තමයි යන්නේ. ඉස්සෙල්ලම මම චිකන් ටික මේ විදිහට හොඳට චිකන් ලෙග්ස් ටික සෝදලා අරගෙන උයා ගන්න භාජනයට දාගන්නවා. ඊට පස්සේ 3-5 කුඩු මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ටික මසාලා, බිරියානි පවුඩර් ඒ ඔක්කොම එකතු කරගෙන රස අනුව මේසලුණුත් එකතු කරගෙන දෙහි බෑයක දෙයුෂත් දාගෙන හොඳට මිශ්‍ර කරගන්නවා අපේ චිකන් ලෙග්ස් ටික. වතුර චුට්ටක් දාලා චිකන් උයනකොට උනන වතුරෙන් තමයි මම චිකන් ටික උයා ගන්නේ. ගොඩාක් වතුර දාන්නේ නැහැ. හොඳට මේ විදිහට මිශ්‍ර කරගෙන ඊට පස්සේ වතුර ටිකක් එකතු කරගෙන මම ලිපේ තියලා චිකන් ලෙග්ස් ටික හදා ගන්නවා. ඊට පස්සේ අපි හදමු අපේ බත් ටික. මේ ඉතුරු චිකන් ටික මම අර විදිහටම මිශ්‍රණය දාලා මැරිනේට් වෙන තියාගත්තා. ඒ ටික නම් උයා ගන්න තෙලේ දාලා බද ගන්න තමයි තියෙන්නේ. සුදුලුණු, රටලුණු ඔක්කොම ටික තෙලේ දාලා ඊට පස්සේ කැරට්, ගෝවා, ලීක්ස් සීනියට ලියාගෙන ඒ ටිකත් මම ටෙම්පරාදු කරගන්නවා අපේ රසම රස බත් එක හදාගන්න. හුඟ වෙලාවක් යන්නේ නැහැ බත් එක හදාගන්න. ඇත්තටම මේ බත් එක හරිම රසයි. කැරට් ටික, ගෝවා ටික හීනියට ලියාගෙන ඊට පස්සේ මම බොන්චි ටිකත් එකතු කරගත්තා. ඒ ඔක්කොම දාගෙන ලීක්ස් ටිකකුත් අවසානයට එකතු කරලා මම එළවලු ටෙම්පරාදු හදාගන්නවා. මේ තියෙන්නේ බත් ටික. බත් ටිකට මම එළවලු ටික මිශ්‍ර කරගෙන හොඳට කලවම් කරගන්නවා. මුලින් බත් තට්ටුවක්, ඊට පස්සේ එළවලු ටෙම්පරාදුවෙන් තට්ටුවක්, ඊට පස්සේ ආයි බත් තට්ටුවක්, ආයි එළවලු ටෙම්පරාදුවෙන් තට්ටුවක්. මේ විදිහට දාලා හොඳට බත් එකත් එක්ක එළවලු ටික මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අර මැරිනේට් වෙන තිබ්බ ඉතුරු චිකන් ටික මම මේ විදිහට තෙලේ දාලා බෙද ගන්නවා. මම හදාගත්ත චිලි සෝස් එක තමයි මේ තියෙන්නේ. ඒක බත් එකට දාගෙන මම හදාගත්ත චිකන් ටික මේකට එකතු කරගන්නවා. ඔන්න දැන් නම් අපේ රසම රස බත් එක හරි. දැන් බලමුක රස. උණුවෙම පිඟානට බත් ටිකක් බෙදාගෙන ඊට පස්සේ මම හදාගත්ත චිකන් කෑල්ලකුත් දාගෙන රස බලන්න තමයි යන්නේ. චිකන් ලෙග්ස් ටිකත් හොඳට තියෙනවා. මම ඒ අතරතුර බිත්තර ටිකකුත් බෙදගත්තා. පිපිඤ්ඤ ගෙඩියක හදලා සෝදලා අරගෙන පොඩියට පිටි ගහගත්තා. එතකොට අපිට තවත් රසට කන්න පුළුවන් නේ. ඔන්න මේ තියෙන්නේ මම හදපු රසම රස බත් එක. ඔයාලත් මේ විදිහට බත් එකක් හදලා පවුල හැමෝටම රස විඳින්න දෙන්නකෝ. එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙ දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝම එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.